දැන් එක ළමයෙන් මීට අවුරුදු ගානකට කලින් ওই කම්පියුටර් ගේම් වලට ඇබ්බැහි වෙලා තාත්තා කියලා ඕක විසික කරපිය. එක දවසක් මේ කොල්ලට තරහ ඇවිල්ලා කැත්ත ඇරන් තාත්තගේ බෙල්ල කපලා. ඔළුව එක තැනක කඳ එක තැනක. මූ ඇවිල්ලා ආයෙ අර ගේම් එක ඉතුරු ටික ගහනවා. ඉදිරියට එන්නේ ඒ වගේ සමාජයක්. එතකොට තමන් එයාවත් දන්නේ කල්පයක් අපාය යන කර්මයක් එයා කළා කියලා. මේ කටින පිනක තියෙන වාසනාව ඒක. මේකෙදින් ප්‍රාර්ථනා කරන්න ඕන. මම ඊතර වෙනතුරු මට නම් මේ ධර්මය අවබෝධ කරන අවස්ථාව මගහැරෙන්න එපා. ඊට බාධා කර්මයක් නම් සිද්ධ වෙන්න එපා. මට ඉක්මනින් මේ දුකෙන් ඈතර වෙන්න ලැබේවා කියලා. ඉතින් ඒක තමයි විශේෂ ආනිසංසය. එතනින් මෙහා ඉතින් ගොඩාක් තියෙනවා ආනිසංස. ඒවා ඔයාලා ධර්මය අහනකොට අහන්න ලැබේවි.